ආයිබෝවන් අද අපි මේ පැහැදිලි කිරීම තුලින් කතා කරන්න යන්නේ හරිම රසවත් ඒ වගේම අපේ රටේ නීති පද්ධතියට දැවැන්ත බලපෑමක් කරපු ඓතිහාසික කතාවක් ගැනයි. ඒ තමයි බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනය යටතේ ලංකාවේ උඩරට නීතිය සම්පූර්ණයෙන්ම වෙනස් වුණු විදිය. හිතලා බලන්න කලාපයක් පුරාම පැතිරුණු හැමෝටම අදාළ වුණු බලවත් නීති ක්‍රමයක් කොහොමද එක ජන කොටසකට පමණක් සීමා වූ පුද්ගලික නීතියක් බවට පත් වුනේ? අන්න ඒ අපූරු කතාව තමයි අපි අද මේ මූලාශය හරහා දිගහරින්නේ. හරි අපේ සාකච්ඡාව ප්‍රධාන කොටස් පහකට බෙදෙනවා. පළමුවෙන් උඩරට නීතියේ මුල් ස්වරූපය, ඊළඟට ඉංග්‍රීසි පාලනයේ යටතේ ආපු අභියෝග ආදාහ 15 සහ ආදාහ 18 ප්‍රකාශන, ඉන්පසු ආදාහ 52 අංක 5 දරන ආඥා පනත සහ අවසානයේදී මේක කොහොමද පුද්ගලික නීතියක් බවට පත්ුනේ කියන එක. මේ පිළිවෙලට තමයි අපි අද මේ ගමන යන්නේ. පළමුවෙනි කොටස උඩරට නීතිය මුල් ස්වරූපය. ආරම්භයක් විදියට බ්‍රිතාන්‍යයන් මෙහි එන්න කලින් ඇත්තටම මේ උඩරට නීතිය ස්වරූපය මොන වගේද කියන එක අපි හරියටම තේරුම් අරගෙන ඉන්න ඕන. මේක තේරුම් ගන්න නම් අපි මුලින්ම ප්‍රාදේශීය නීතියක් සහ පුද්ගලික නීතියක් කියන දෙකේ වෙනස දැනගන්නම වෙනවා. සරලවම කිව්වොත් ප්‍රාදේශීය නීතියක් අදාළ වෙන්නේ යම් භූගෝලීය සීමාවක් ඇතුලේ ඉන්න හැමෝටම ජාතිය ආගම අදාළ නැහැ. හැබැයි පුද්ගලික නීතියක් අදාළ වෙන්නේ නිශ්චිත ජන කොටසකට විතරයි. වැදගත්ම දේ තමයි 1805 වෙරට කලින් උඩරට නීතිය කියන්නේ තනිකරම ප්‍රාදේශීය නීතියක්. ඒ කියන්නේ උඩරට ප්‍රදේශයේ ජීවත් වුණු ජාතිය ආගම මොකක් වුණත් හැමෝටම එකසේ අදාළ වුණේ මේ කියන උඩරට නීතියයි. ඒ වගේම ඒ කාලේ තිබුණු තවත් විශේෂම දෙයක් තමයි අද වගේ ලොකු නීති පොත් හරි ලිඛිත වාර්තාව හරි තිබුණේ නැහැ කියන එක. නිශ්චිත ලිඛිත නීති පද්ධතියක් වෙනුවට සම්පූර්ණයෙන්ම වගේ නීතිය ක්‍රියාත්මක වුණේ පරම්පරාවෙන් පරම්පරාවට ආපු චාරිත්‍ර සහ සම්ප්‍රදායන් මත පදනම් වයි. මේ ගැන රොබර්ට් නොක්ස් කියන සුප්‍රසිද්ධ ඉංග්‍රීසි ජාතිකයා අපූර්ව සටහනක් තියලා තියෙනවා. ඔහු කියන විදියනේ එදා ලිඛිත නීති තිබුණේ නැහැ. රජුගේ කැමැත්ත සහ රජුගේ මුවින් පිට වෙන වචනය තමයි කිසිදා වෙනස් කළ නොහැකි නීතිය වුණේ. ඒ කියන්නේ මේ මුල් කාලීන උඩරට නීතිය සම්පූර්ණයෙන්ම රජුගේ යන මත ක්‍රියාත්මක වුණු නිර්පේක්ෂ ක්‍රමයක්. දෙවැනි කොටස ඉංග්‍රීසි පාලනය සහ අභියෝග. ඉතින් බ්‍රිතාන්‍යයන් ලංකාවට ආවට පස්සේ මේ කියන සම්ප්‍රදායික පද්ධතියයි ඔවුන්ගේ පාලන ක්‍රමයයි අතර දවන්ත සංස්කෘතික ගැටුමක් ෂණිකවම නිර්මාණය වුණා. මේ ගැටුමට ප්‍රධානම හේතුවක් උනේ කැම්බල් එදිරිව හෝල් කියන නඩු තීරණයෙන් ආපු නීතිමය මූලධර්මය. ඒකෙන් කියවුනේ යම් රටක් යටත් කරගත්තාම ඒ රටේ කලින් තිබුණු නීතිය අලුත් පාලකයා විසින් වෙනස් කරනකම් ඒ විදිහටම ක්‍රියාත්මක වෙන්න ඕනේ කියන එකයි. ඉතින් බ්‍රිතාන්‍යයන්ට සිද්ධ වුණා වෙනස්කම් කරනකම් මේ උඩරට ප්‍රාදේශීය නීතිය ඒ විදිහටම ක්‍රියාත්මක කරන්න. මේක තමයි ලොකුම ප්‍රශ්නය වුණේ. මොකද ඒ කියන්නේ උඩරටට යන ඕනෑම යුරෝපීය ජාතිකයෙක් මේ නීතියට යටත් වෙන්න ඕන කියන එකයි. දැන් ටිකක් හිතලා බලන්නකෝ වික්ටෝරියානු යුගයේ බ්‍රිතාන්‍ය ජාතිකයෙකුට එකපාරටම Taman කිසිසේත්ම අනුමත නොකරන නීතියකතේ ජීවත් වෙන්න සිද්ධ වුණාම මොකද වෙන්න කියලා. උඩරට නීතියේ තිබුණු අපරාධ වෙනුවෙන් අත්පා කැපීම වගේ දඬුවම් සහ බහුවිවාහය පිළිගැනීම වගේ දේවල් බ්‍රිතාන්‍යයන්ට කොහොමවත්ම ගැලපුණේ නෑ. ඔවුන් මේවා දැක්කේ Tamanගේ සංස්කෘතියට සම්පූර්ණයෙන්ම පටහැනි කම්පණයටපත් කරන දේවල් විදියටයි. තුන්වැනි කොටස 1815 සහ 1818 ප්‍රකාශන. මේ ප්‍රශ්නෙන් ගැලවෙන්න ඕන නිසා බ්‍රිතාන්‍යයන් ක්‍රමයෙන් තමන්ගේ මිනිස්සුන්ව මේ උඩරට නීතියෙන් වෙන් කරන්න ප්‍රකාශන මාලාවක්ම ගෙන්න පටන් ගත්තා. අපි මේ කාල රේඛාව දිහා බැලුවොත් අපිට හොඳටම පේනවා කොහොමද පියවරෙන් පියවර මේ ප්‍රාදේශීය නීතියේ බලය කප්පාදු කළේ කියලා. මේක එකපාරටම වෙච්ච දෙයක් නෙමෙයි, ව්‍යවස්ථාදායක ක්‍රියාවලියක් හරහා ක්‍රමක්‍රමයෙන් සිද්ධ වුණු දෙයක්. උදාහරණයක් විදිහට 1815 ප්‍රකාශනය ගත්තොත් ඒකේ 4 වෙනි වගන්තියෙන් උඩරටියන්ගේ චාරිත්‍ර අඛණ්ඩව පවත්වාගෙන යනවා කියලා සහතික වුණා. හැබැයි 9 වෙනි වගන්තියෙන් හරිම සූක්ෂම විදිහට යුරෝපීයන්ට සහ උඩරට නොවන අයට වෙනමම යුක්තිය පසඳලීමේ ක්‍රමයක් හදුවා. ඒ කියන්නේ දේශීය චාරිත්‍ර රකින්න ගමන් Tamanගේ මිනිස්සුන්ව ඒ නීති වලින් බේරගන්න ගත්තු පළමු ප්‍රධාන නීතිමය උත්සාහය තමයි මේක. මේ ඊළඟ පියවර වලින් පෙන්වන්නේ යටත් විජිත පාලකයන් Tamanම හදාගත්තු මේ නීතිමය පටලැවිල්ල ලිහා ගන්න කොච්චර දඟලුවාද කියන එකයි. 1916 සහ 1918 ප්‍රකාශන වලින් නීතිය උඩරටියන්ට පමණක් සීමා කරන්න හැදුවත් පසුව 1933 යුක්තිසන්නස හරහා මුහුදුබඩ ප්‍රදේශවල නීති උඩරටට ගෙනීමත් එක්කම තත්වය තවත් සංකීර්ණ වුණා. විධායකයා සහ අධිකරණය අතර ගැටුම් ඇති වෙන්නත් මේක බලපෑවා.
4වෙනි කොටස 1952 අංක 5 දරන ආඥාපනත. ඉතින් දශක ගණනාවක් පුරා තිබුණු මේ නීතිමය ව්‍යාකුලත්වය අවසානයේදී මේ ඓතිහාසික කතාවේ තීරණාත්මකම හැරවුම් ලක්ෂ්‍ය දක්වා අපව අරගෙන එනවා. මෙතනදී අපි අහන්න ඕනි ප්‍රශ්නය තමයි අවසානයේදී උඩරට නීතිය තිබුණු මේ ප්‍රාදේශීය බලය සම්පූර්ණයෙන්ම ඉවත් කරලා එන නිශ්චිත ජන කොට්ටාශයකට පමණක් සීමා කළේ කොහොමද කියන එක. උත්තරේ තමයි ආයර්ද 852 ආඥාපනත. මේක තමයි අවසාන විසඳුම උනේ. මේකෙන් පද්ධතියට ලොකු වෙනස්කම් ගොඩක් ගෙනාවා. උඩරට නීතියේ අඩුපාඩු වහන්න මුහුදුබඩ නීතිය ගෙනාව විතරක් නෙමෙයි උඩරට පළාත් පුරාම මුහුදුබඩ අපරාධ නීතිය ක්‍රියාත්මක කරා. යුරෝපීය සහ බර්ගර් ජාතිකයන්ගේ විවාහවලට මුහුදුබඩ නීතියත් මුස්ලිම් ජනතාවට මොහමඩන් නීතියත් ආදාළ කළා. ඉතින් අවසානයේදී මේ ආඥාපනතින් සිද්ධ වුණේ උඩරට නීතිය කියන එක හුදෙක් ආවේනික උඩරට සිංහලයන්ට පමණක් ආදාළ වන පුද්ගලික නීතියක් බවට පත් කිරීමයි. 5 වෙනි කොටස පුද්ගලික නීතියක් බවට පත්වීම. විවස්ථාදායකයේ පැත්තෙන් නීති හදලා මේක වෙනස් කළාට පරිපාලනයේ ඒ අරමුණු එක්ක අධිකරණයේ හැම වෙලේම එකඟ වුණේ නැහැ. ඒක ඇත්තටම වෙනමම කතාවක්. කාෂෝ එදිරිව මෙමේරියන් සහ විලියම්ස් එදිරිව රොබර්ට්සන් වගේ සුවිශේෂී නඩු තීන්දුව දිහා බැලුවම් පේනෝ අධිකරණයේ මේ වෙනසට සෑහෙන ප්‍රතිරෝධයක් දක්වා කියලා. බ්‍රිතාන්‍ය පරිපාලනය උත්සාහ කළත් උඩරට නීතිය පුද්ගලික නීතියක් කරන්න විනිශ්චයකරුවන් දිගටම උත්සාහ කළේ ජාතිය නොසලකා සියලුම පදිංචිකරුවන්ට උඩරට නීතිය ප්‍රාදේශීය නීතියක් විදිහටම ආදාළ කරන්නයි. හැබැයි අවසානයේ මොකද වුන්නේ? ශ්‍රේෂ්ඨාධිකරණය කොච්චර විරුද්ධ වුණත් මේ නොකඩවා ක්‍රියාත්මක වූ යටත් විජිත පරිපාලන ප්‍රතිපත්තිය ජයගත්තා. එහෙන් අපේ කලාපේ නීතිමය රාමුවේ පදනම සඳහාටම වෙනස් වෙලා උඩරට නීතිය පුද්ගලික නීතියක් බවට පත්වීම ස්ථිර වුණා. අවසාන වශයෙන් මේක අපට ලොකු ප්‍රශ්නයක් ඉතුරු කරනවා. යටත් විජිත පාලකයන්ට තමන්ගේ පරිපාලන පහසුව වෙනුවෙන් රටක නීති පද්ධතියක් මේ තරම් දුරට වෙනස් කරන්න පුළුවන් වුණා නම් අද අපි මේ පාවිච්චි කරන පුද්ගලික නීති වලින් කොච්චරක ඒ අතීත පරිපාලන අවශ්‍යතාවල නටබුන්ද අද පවතින නීති ක්‍රමයේ මූලය නැත්තම තියෙන්නේ කොතනද කියලා ආයමත් හිතලා බලන්න මේ පැහැදිලි කිරීම ලොකු රුකුලක් වෙන්නට කියලා අපි විශ්වාස කරනවා. ඒ ගැන හිතන්න ඉඩක් තබමින් අපි අද සමුගන්නවා. නැවතත් මෙවැනිම අපූර්ව ගවේෂණයකින් හමු වෙමු.